සරණයි. ඇඟ අතුල්ලලා නාවලා පාදෝවණය කළත් දිව්‍ය ලෝකේ උපදින්න පින් ලැබෙනවා. කාගේද? කාගේද කියලා අහලා බලන්නකෝ. නුවණ තියෙන සත්පුරුෂ දරුවෝ ඉන්නවනේ. ඒ දරුවෝ තස්මාහි මේ නමස්සෙය්‍ය සක්කරෙය්‍යාත පණ්ඩිතෝ. තමන්ගේ දෙමව්පියන්ට වැඳුම් පිඳුම් කරනවා, අප උපස්ථාන කරනවා. කොහොමද? අන්නේන අතපානේන ආහාර පාන පූජා කරනවා. වත්තේන සයනේනච ඇඳුම් පූජා කරනවා. ඉඳ හිටින්න සුව පහසු ඇඳක් සයනයක් පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි උච්චාදනී නහාපනේ දෙමව්පියන්ගේ ඇඟ අතුල්ලලා පිරිමැදලා නහවනවා. පාදානං දෝවනේනච දෙමව්පියන්ගේ පාදෝවණය කරනවා. එහෙම කෙරුවට පස්සේ බොහෝ ආනිසංස අනුසස් ලැබෙනවා. අපි කිහිපයක් කියන්නම්කෝ මේ දේශනාවේ සඳහන් වෙන විදිහට. තායනං පාරිචර්යාය මාතා පිතුසු පණ්ඩිතා ඉදචේවනං පසංසන්ති. මේ ජීවිතේම සත්පුරුෂ නුවණැත්තන්ගේ ප්‍රශංසාව ලැබෙනවා. ඒ දරුවන්ට පෙච්ච සග්ගේච මෝදති. දෙවියන් අතර ඉපදිලා පස්සේ කාලේ සතුටටපත් වෙන්න පුළුවන් විදිහේ පින් ලැබෙනවා. බලන්නකෝ කොයිතරම් ආනිසංස තියෙනවද කියලා. තමන්ගේ දෙමව්පියන්ට උපස්ථාන කිරීමේ ඔබත් ඔබේ ආදරණීය දෙමව්පියන්ට උපස්ථාන කරලා පින් රැස් කරගන්න. තෙරුවන් සරණයි.